ළමයා. කෑ ගහන්න එපා. ඔයා කවුද? මම ශිකෙල්ලා. මම වතුරේ ඉන්න සුද්ධ ජීවියෙක්. මම ජීවත් වෙන්නේ තුරුපි ජලකුමේකයක් ජල රාජධානියේ. ජල රාජධානියේ? ඒ කොහෙද? ජල රාජධානිය ඇත් වෙන්නේ තුරුපි ජලකුමරියට. අය හරිම තුරුපි වගේම හරිම බලවත්. ෂා මට ඇය බලන්න ආසයි. අනේ මාව ඔබේ ජල රාජධානියට එක්ක යන්න. ඕ දරුවෝ ඒක නම් කරන්න බෑ. අනේ මාව ඔබේ ජල රාජධානියට එක්ක යන්න. සුරූපී ජලකුමරිය කොයිද? දෙස බලන්න. ඕ මේ කවුද? ඔවුන් ජලයේ වසන සුද්ධ ජීවීන්. පියවියසට අපට ඔවුන්ව දැක ගන්න බෑ. නමුත් ඔවුන් නිරන්තරයෙන් ජලයේ වෙසෙනවා. මෙහෙන්න මේ තිරයේ පෙන්වන්නේ ජලයේ වෙසෙන සුද්ධ ජීවීන්. එහෙමත් නැත්නම් බැක්ටීරියා හා වෛරස්. ජලය අපිරිසිදු වීම නිසා බැක්ටීරියා හා වෛරස් වර්ධනය වෙනවා. ඔවුන් මිනිසුන්ට වගේම සතුන්ටත් රෝග ඇති කරනවා. බලන්න ශිෂි, මේ ඉන්නේ සැල්මොනෙල්ලා ටයිෆි සුද්ධ ජීවියා. මොහු ටයිෆොයිඩ් උණ රෝගකාරක බැක්ටීරියාව. එතකොට මේ ඉන්නේ කොලරා රෝගකාරක විබ්‍රියෝ කොලරා බැක්ටීරියාව. මේ ඉන්නේ ඇමිබා අතිසාරය රෝගකාරක එන්ඩ්‍රොමබා හිස්ටොලිටිකා සුද්ධ ජීවියා. මේ ඉන්නේ ජෙල්සිස් රෝගකාරක ජිටියල් ලැන්ඩ්ලියර් සුද්ධ ජීවියා. මොහොන් වේගින් වර්ධනය වෙලා මිනිසුන් ගොදුරු කරගන්නවා. අපිට උන් නවත්තන්න බැරිද? හෝ දරුවෝ ඔයාලා මේ රෝගකාරක සුද්ධ ජීවීන් වර්ධනය කරන්න. අපි ජලය දූෂණය වීම නිසා ජල කුමරියගේ බලයත් අඩු වෙනවා. ඕ ඔහු අපවිත්‍ර ජලය පරිභෝජනයට ගන්නවා. කොලරා බැක්ටීරියා කණ්ඩායම මගින් ඔහු ආක්‍රමණයට ලක් වෙනවා. අසරණ දරුවා. ඔවුන් වේගයෙන් ව්‍යාප්ත වෙනවා. සේරම විනාශ වෙන්නයි යන්නේ. කුමරියනි, ඔබේ බලය වේගයෙන් අඩු වෙනවා. කුමරියනි, මේ සඳහා කුමක් කළ යුතුද? ජලය අපිරිසිදු නොකරන්න. ගංගා, ඇලදොල, ගස්වැල් ආරක්ෂා කරන්න. ඒවා පමණින් රැකගත යුතුයි. එසේ නොවුනොත් මුළු ලොවම මිසින් මහත් විනාශයට පත් වේවි.